අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ WhatsApp එකට අලුතින්ම ආපු ඔයගලගේ status view වැඩි කරගන්න පුළුවන් සුපිරිම අප්ඩේට් එකක් අරගෙන තමයි අද වීඩියෝ එක අරන් ආවේ. ඉතින් වැඩි කතා වෙන්නේ නැහැ. අපි එහෙනම් ඉක්මනට යමු වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකක්ද මේ අප්ඩේට් එක කියලා. ඉතින් තාමත් අපේ channel එක subscribe කරේ නැත්නම් පහලින් තියෙන subscribe button click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඉස්සෙල්ලා මේ වැඩේ කරන්න කලින් ඕගොල්ලෝගලගේ WhatsApp එක අප්ඩේට් කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ඕගොල්ලන්ට අවශ්‍ය වෙනවා ඇඩ්මින් විතරක් මෙසේජ් දාන්නේ නැති. ඒ කියන්නේ ඕගොල්ලන්ට මෙසේජ් දාන්න පුළුවන් ඕගොල්ලන් group එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කාගේ හරි වෙන්නත් පුළුවන්. කාගේම හරි group එකක් ඕගොල්ලන්ට මෙසේජ් දාන්න පුළුවන් වෙන group එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම යාළුවනේ ඒ group එකේ ඉන්න members ලා ගන්න අනුව ඕගොල්ලන්ගේ status එක බලන ප්‍රමාණයත් අඩු වැඩි වෙනවා. ඒ කියන්නේ group එකේ members ලා 100ක් හිටියොත් එහෙම ඔයගොල්ලන්ගේ contact 20ක් හිටියොත් එහෙම එකෙන් අඩුම තරමේ 80%ක්වත් බලනවනේ. එතකොට අඩුම තරමේ ඔයගොල්ලන්ගේ status view එක 80ක්වත් එනවා. හරි අපි දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් යාළුවනේ ඉස්සෙල්ලාම අපි යන්න ඕනේ අපේ WhatsApp එක ඇතුළට. ඊට පස්සේ යාළුවනේ අපි normal status එක දාන විදිහටම අපිට අවශ්‍ය කරන දේවල් ටික මේ විදිහට status දාන විදිහට එන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ මෙතනින් ඔයගලන්ට status එක මොනවා හරි type කරගන්න ඕන නම් ඔයගොල්ලෝ ඒකත් මේ විදිහට ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේ විදිහට යාළුවනේ මේ විදිහට මගේ ෆොටෝ එකට මේ විදිහට ටයිටල් එකක් දානවා. ඊට පස්සේ යාළුවනේ ඔයගලන්ට අලුතින් මෙන්න මෙතනින් මෙන්ෂන් කියන එකක් බලා ගන්න පුළුවන්. අලුතින් කියන්නේ යාළුවනේ මේ කලින් තිබ්බ ෆීචර් එකක්. ඒ වුණාට යාළුවනේ මෙන්ෂන් කරන්න කලින් පුළුවන් උනේ අපේ contact එකක් විතරයි. දැන් යාළුවනේ අපිට මේකට මෙන්ෂන් කරන්න පුළුවන් අපේ groups උත්. අපි දැන් බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් normal විදිහට අර අපි කාව හරි මෙන්ෂන් කරනවා වගේ මේ විදිහට මෙන්ෂන් icon එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ add mention කියලා එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයගලන් contact සහ group දෙකම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් අවම අපිට contacts හරි groups හරි පහයි mention කරන්න පුළුවන්. මම මේ විදිහට මගේ වැඩිම members ලා account එකක් ඉන්න groups පහ මේ විදිහට මෙතනින් select කරගන්නවා. මම මෙන්න මේ විදිහට යාළුවනේ groups පහක් මෙන්න මේ විදිහට select කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපි මෙන්න මේ හරි ලකුණු උඩ ක්ලික් කරන්න ඕනේ. ඉතින් පහකට වැඩිය මේ විදිහට ඔයගොල්ලන්ට මෙන්ෂන් කරන්න බෑ. ඊට පස්සේ කියනවා mention is the limit කියලා. ඒ කියන්නේ අපිට ආයෙ මෙන්ෂන් කරන්න බෑ තාවත් අර පහට අමතරව. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ හරි ලකුණු උඩ ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ normal status එක දාන විදිහට මේ විදිහට ස්ටේටස් එක සෙන්ඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට ටික වෙලාවකින් බලා ගන්න පුළුවන් වෙයි අර සේව් කරපු නැති contacts වලට පවා ඔයගලන්ගේ ස්ටේටස් එක පෙන්නලා තියෙනවා. ඉතින් දැන් ඔයගලන්ට පේනවා ඇති එක්කෙනෙක් වගේ ස්ටේටස් එක බලුවා. ඒකේ නම්බර් එක බලන්න යාළුවනේ නම්බර් එක මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ස්ටේටස් එක සේව් කරපු නැති නම්බර් එකක් තමයි මෙතනින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඔය විදිහට තමයි සරලව groups mention කරලා අපේ ස්ටේටස් view count එක වැඩි කරගන්න. ඉතින් යාළුවනේ මම හිතනවා අද මේකේ නම් වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් එහෙමයි නම් අනිවාර්යෙන් පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපිට මේ වගේ වඩ සුපිරිම interesting වීඩියෝ එකකින් හම් වෙනකම් ඕගොල්ලන්ට සුදුම සුබ දවසක් වේවා.